Hello friends, ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ AI Tech Mac YouTube channel එකෙන් කියන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Google එකෙන් අපිට නොමිලේම ලබා දෙන Veo 3 වලටත් වඩා හොඳ සුපිරිම සිංහලත් පුළුවන් සුපිරිම AI එකක්. ඒ වගේම මේකේ Nano Banana Pro 7ක් free ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි. දැන් ඔයාලා මුලින්ම ඔයාලගේ browser එක open කරගෙන මෙන්න මේ විදිහට search කරන්න ඕනේ. මම පුළුවන් වුණොත් වචන පැටලෙනවා ගණන් ගන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ පුළුවන් වුණොත් මේ link එක දානවා. මේ විදිහට කරලා enter දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා මේකට යන්න කලින් තව එකක් open කරලා මෙන්න මේ විදිහට search කරන්න ඕනේ. MP මේකේ mail කියලා මේ විදිහට search කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයා මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙන පළවෙනි link එකකින් යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට එකක් ඔයාලට එනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් loading කියලා වැටේ. ඔයාලා මේ විදිහට load වෙනකම් පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනින් මොකක්ද කෝඩ් එකක් ආවා. يعني ඊමේල් එකක් වගේ එකක් ආවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේක මෙන්න මේ කොපි කරලා ඔයා කලින් ගිය වෙබ්සයිට් එකට මෙන්න මේ විදිහට පේස්ට් කරන්න ඕනේ. ඊට පස්සේ continue with email කියන එක ක්ලික් කරාට පස්සේ මේක continue වෙලා ඔයා ඊළඟට තව ඉන්ටර්ෆේස් එකකට එනවා. මේටි ඊට පස්සේ ඔයා මේකට ගිහිල්ලා මෙන්න පහළට ගියාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ එකක් එනවා. ඒකේ මෙන්න මෙතන තියෙනවනේ. අන්න එතන ක්ලික් කරන්න ඕන ඔයාලා. ඊට පස්සේ දැන් ආයෙ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙහෙම එකක් එනවා. ඔයාලා මෙන්න මේක කොපි කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කලින් ගිය වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට පේස්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන verify කියලා එක දුන්නට පස්සේ මෙන්න මේ විදිහට ඔයා එනවා අන්න ඒ සුපිරි AI එකට. මම හිතන්නේ මට මොකක් හරි ස්ටෙප් එකක් ආතු වුණා පොඩ්ඩක් ඉන්න. ඔයා ඊට කලින් මෙන්න මෙතනින් නම දෙන්න ඕනේ. හරිද? මම දෙනවා ඉතින් මගේ නම. ඔන්න ඔහොම දීලා මෙන්න මෙතන Aggregate Get Studio කියන දුන්නාට පස්සේ ඔයා එනවා මෙන්න මේ සුපිරි AI එකට. පොඩ්ඩක් මෙන්න මේ විදිහට ඉන්නවා. හරි. දැන් මෙන්න මේ වගේ එකක් ආවට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන මේ ක්ලික් කරලා මෙන්න මේ ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති ඔයාලා ආවේ දැන් අර සුපිරි AI එකට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ක්ලික් කරලා ඔයාලට පුළුවන් හදන්න මොකද්ද මේ channel එකට යන්න පුළුවන්. ආයේ create video කියන එක දුන්නම ඔයාලට මේකෙන් වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම මේක generate image කියලා දුන්නම ඔයාලට වෙන pro එකක් තියෙනවා. ඒ pro කියන්නේ Nano Banana Pro එක මේ. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට හොඳ ඒ බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් ඒ ඔප්ෂන් ඒ විදිහටම තියෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් මේ කියන්නේ voice assistant option එක දීලා
කියන්නේ කටහඬින් මේ ප්‍රොම්ප්ට් එක ලියා ගන්න. ඉතින් මම දැන් මම ලියාගත්ත ප්‍රොම්ප්ට් එකක් මේකට දීලා බලන්න. ඉතින් ඔයාලා ප්‍රොම්ප්ට් එකක් ලියා ගන්න ඕන නම් ඔයාලට සිංහල කියන්නේ සිංහල ටයිපින් වලට බැරි නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකෙන් කරන්න. මේ තියෙන හෙලකුරු එක. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට සර්ච් බාර් එකේ හෙලකුරු කියලා මේ විදිහට සර්ච් කරනවා. උඩින්ම තියෙන ලින්ක් එකෙන් ඔයාලා එන්න ඕන. ඉතින් මේ විදිහට ඔයා මෙන්න මේ කීබෝඩ් කියන එකට ආවට පස්සේ ඔයාට පුළුවන් ඔයාලා WhatsApp වල ටයිප් කරනවා වගේ එන්න අකුරෙන්න ඒකට ඒ එවුවට පස්සේන ඒ විදිහට ටයිප් කරන්න පුළුවන් මේ එච්ච අකුරෙන් වෙනවා. හරිද? ඔයාලා ඔය නිකන් ඔය WhatsApp වල ටයිප් කරනවා වගේ මේක ටයිප් කරන්න පුළුවන්. හරිද friends? ඉතින් මම මේකේ prompt එකක් ටයිප් කරගන්නවා. ඉතින් ඒ වගේ මේක ඔයාලට මෙන්න මෙතන voice පහසුකමක් තියෙනවා. ආයෙ මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඉංග්‍රීසි කියන එක ක්ලික් කරාම ඉංග්‍රීසි මේක ටයිප් කරගන්න. හරිද? මෙන්න මේක දුන්නොත් අර නිකන් සිංහල ටයිපින් වගේ තමයි ලැප් එකේ මේ ඕන විදිහට ටයිප් වෙන්නේ. හරිද? ඔයා සිංහල ටයිප් කරන මෙන්න මේක දාගන්න. ඔයා ඉංග්‍රීසි ටයිප් කරනවා නම් මෙන්න මේක දාගන්න. හරිද? මම මේක දාගෙන දැන් මම ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරගන්නවා. හරි දැන් මම ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරා. ඉතින් මේ ප්‍රොම්ප්ට් ටයිප් කරන එක ඉතින් මහා ලොකු දෙයක් නෑ. මම මේ ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරන විදිය වෙනම වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලා කරන්න ඕන දැන් මෙන්න මේ ප්‍රොම්ප්ට් එක ඔයා හදාගත්ත ප්‍රොම්ප්ට් එක මෙන්න රයිට් ක්ලික් කරලා කොපි කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා යන්න ඕනේ Google Translate වලට. Google Translate in සිංහල කියන එකට යන්න. හරිද? ඊට පස්සේ මෙතනවා දෙන්න ඕනේ English. පස්සේ මෙතන දෙන්න ඕනවා සිංහල. ඊට පස්සේ මේ විදිහට මේ ලිප් ප්‍රොම්ප්ට් එක මේ විදිහට පේස්ට් කරාට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා. ඊට පස්සේ මෙන්න මේකම කොපි කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙන්න මේක පේස්ට් කරලා බලමු මොන වගේ හොඳ රිසල්ට් එකක්ද අපිට එන්නේ කියලා. ඊට කලින් ඔය ආයෙත් හෙලකුරු එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔය අර මේක අර කියන්න දැන් හිතනවා මොකක් හරි ඔයාට ඕන කෙනා මොනවා හරි දෙයක් කියනවා. ඒක ඔයාට සිංහලෙන් ඕනේ. එතකොට අර විදිහට ඔයා කරන්න එපා. මේක කොපි කරලා මෙන්න මෙතන ඉංග්‍රීසියෙන් තියෙන ටික මේ දෙබස ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඉංග්‍රීසියෙන් තියෙන ටික ඒකට ඔයා මේ සිංහලෙන් කියලා තියෙන පේස්ට් කරලා මෙන්න මේ ඊතලේ ක්ලික් කරාම පොඩ්ඩක් ඉන්න. ඊතලේ ක්ලික් කරන කලින් මම වීඩියෝ ගන්න ජෙනරේට් කරන්න. මේක වීඩියෝ කියලා දාලා මම කෝකටත් කියලා මේක කොපි කරගන්නම්. ඊට පස්සේ මෙන්න මේ ක්ලික් කරාම ඔයාලට පේනවා වීඩියෝ එක ජෙනරේට් වෙනවා. ඉතින් වීඩියෝ එක ජෙනරේට් වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ කාලයක් යනවා. ඉතින් එතකන් අපි ඉවසන් ඉන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා දැන් මේ වීඩියෝ එක තාම ජෙනරේට් වෙන ගමන්. ඉතින් ඔන්න ජෙනරේට් වුණා. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ වීඩියෝ එක මොන වගේද කියලා. අනේ මාව කපන්න එපා. මම ඔයාලට වාතය සිසිල ආහාර වගේ ගොඩක් දේවල් දෙනවා. මාව කැපුවොත් ඔයාලට ඒ සම්පත් නැති වෙනවා. ඉතින් ඔයාලට පේනවා
මෙන්න මෙතනින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේක මෙන්න මේ විදිහට yes download කියන එක දුන්නහම කැමති නම් මෙතනින් ඔයාලට කැමති කියලා දෙන්න පුළුවන් මෙන්න මෙතනින් තව ඔප්ෂන් තියෙනවා ඉතින් friends ඔන්න අද අපි කතා කරේ මේ කොහොමද VO3 වගේ හොඳ AI එකක් නොමිලේ ගන්න කියලා. ඉතින් ඒ වගේ මට කලින් කියන්න බැරි වුණා මේකේ වීඩියෝ ජෙනරේට් එක අන්ලිමිටඩ් දවසට තියෙනවා. හරිද? ඔයාලට ඇති තරම් මේක ජෙනරේට් කරගන්න පුළුවන්. මම එක දවසක් වීඩියෝ 20ක් 30ක් විතර හැදුවා මේකෙන්. ඒත් මේකට මම හිතන්නේ අන්ලිමිටඩ් පුළුවන්. හරිද? ඒ වගේම ඔයා තාම අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න like කරලා නැත්නම් දැන් like කරන්න ඒ වගේම ඔයාලගේ යාළුවෙක් බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම bye bye